ආයුබෝවන් ලග්න ලෝකයේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා ඔයාලට. අපි දැන් බලමු අද මම කතා කරන්න යන්නේ ඕගොල්ලන් කේන්දරය අතර අරන් බලන්න 10 වෙනි කොටුවේ පොඩ්ඩක් මොන ගහයද ඉන්නේ කියලා. ඒ ගහය ඉන්න විදිය අනුව මම අද ඔයගලන්ට සුබ කියා දෙනවා. අපේ කේන්දරේ 10 වෙනි කොටුව කියන්නේ අපේ රැකියා ස්ථානයේ. අපි කියමු රැකියාවක් හරි බිස්නස් එකක් හරි ඔයාලට කරනවා නම් ඒක උපතින් මුරුබෙන තියෙන මොන වගේ රැකියාවක්ද? ඒකෙන් ඉහළට යන්න පුළුවන්ද? ඒකේ උසස් සීම හම්බ වෙනවද? බිස්නස් එක දියුණු කරගන්න පුළුවන්ද? කේන්දරේ 10 වෙනි කොටුවෙන් බලා ගන්න පුළුවන්. එයා කේන්දරේ 10 වෙනි කොටුව තමයි කර්මස්ථානය. අද අපි වීඩියෝ එකෙන් කතා කරන්නේ මේ 10 වෙනි කොටුවේ එක එක ගහය බලවත්වල හිටියොත් ඔයාලා ලැබෙන රැකියාව සහ ව්‍යාපාරික දියුණුව කියන එක ගැන. වීඩියෝ එකට යන්න කලින් අපේ channel එක subscribe කරලා එකතු වෙන්න කියලා ආදරයෙන් මතක් කරනවා. අපි නම් බලමු 10 වෙනි කොටුවේ මොන ගහයද ඕගොල්ලන් කේන්දරයට අතර අරන් බලන්න. මුලින්ම අපි රවි ගහය ගැන කතා කරමු. රවි ගහය රායන්න 10 වෙනි කොටුවේ ඉන්න අය මේ කේන්දරේ ඕගොල්ලන් කේන්දරේ ඉන්න අය පොඩ්ඩක් බලා ගන්න ඕගොල්ලන්ට ලැබෙන දේවල්. රවි ගහය 10 වෙනි කොටුවේ ඉන්නවා නම් අනිවාර්යයෙන් උපත්තිම නායකත්ව ගුණාංගය ලැබෙනවා. රජයේ රැකියා, උසස් රැකියා, දේශපාලනය, ඒ වගේ වගකීම් යුතු කර්මාකරණ තනතුරු වගේ රජයේ සමාජයේ ලොකු ගෞරවයක් සහ පිළිගැනීමක් තියෙන රැකියා මේ අයට හිමි වෙනවා. ඕගොල්ලෝ පොඩ්ඩක් බලන්න ඒක ඕගොල්ලන්ට ඇත්තක්ද නැද්ද කියලා. ඒ වගේ රැකියා කරන අයගේ අනිවාර්යෙන් 10 වෙනි කොටුවේ රවි බලවත් වෙලා ඉන්නවා. පොඩ්ඩක් ඒක බලන්න. ඒක ගොඩක් හොඳ දෙයක්. අපි බලමු ඊළඟට 10 වෙනි කොටුවේ සඳු ගහය හිටියොත් මොකක්ද වෙන්නේ? සඳු ගහය කියන්නේ මහ ජනතාවට ඍජුවම සම්බන්ධ වෙන ඍජුව සම්බන්ධ රැකියා කියන්නේ අපි බිස්නස් සංචාරක ක්ෂේත්‍රය කියන්නේ සාමාන්‍ය සංචාරක ක්ෂේත්‍රය වලින් සාමාන්‍යයෙන් මිනිසුන්ට පොඩක් ළඟයිනේ. කොටස් ක්ෂේත්‍රය කියන්නේ ආහාර පානයම හදන බේකරි, ඒ වගේ කෑම සෝඩිස් වර්ගයම හදන අය, ආශ්‍රිත බිස්නස් වගේ හොඳ වෛද්‍ය සේවා කියන්නේ දොස්තරවරු, ඒ වගේ ෆාමසි දාන් ඉන්න අය ශේෂ්ත්‍රයේ මාර්ම දියුණුවක් ලබන්න පුළුවන් තමයි 10 වෙනි කොටුවේ සඳු බලවත් හිටියොත් මහ ජනතාවත් එක්ක ඍජුව සම්බන්ධලා ඉන්නේ ඒකෝ අය. අපි ඊළඟට බලමු කුජ ගහය ගැන. අඟහරු 10 වෙනි ඉන්න අය කේන්දරේ පොඩ්ඩක් බලන්න. ඒක 10 වෙනි කුජ හිටියොත් දිග් බලයි. එයාට බුදු මාර බලයක් ලැබෙන්නේ, ධෛර්යයක්, ශක්තියක් ලැබෙනවා. ඒ අය පොලිසිය, හමුදාවේ ඉංජිනේරු කියන්නේ පොලිසිය, හමුදාවේ ඉංජිනේරුව ශේෂ්ත්‍රයේ මැෂින් හදන අය, කාර්මික වැඩ කියන්නේ ওই මෙකැනික් අය, බිස්නස් එකක් වුණා ජයග්‍රහණයෙන් කරගෙන යන්න පුළුවන් හැකියාවක් තියෙනවා 10 වෙනි කොටුවේ කුජ. ඒ කියන්නේ අඟහරු අකුර වගේ තිබ්බොත් පොඩ්ඩක් බලන්න. ඒ අයට ගොඩක්ම හොඳ හැකියාවක් ලැබෙනවා මේක ඉදිරියට යන්නේ. ඒ මං කිව්ව ඒ ටෙස්ට් වලින්. ඊළඟ බලමු 10 වෙනි කොටුවේ බුධ ගහය හිටියොත් මොකද වෙන්නේ කියලා. බුධ කියන්නේ බුද්ධියේ අධිපති ගහයා. 10 වෙනි බුධ ඉන්න අය ලේඛන කලාව, ගුරු වෘත්තිය, මාධ්‍ය ශාස්ත්‍රය, කවුන්ටින්, පරිගණක තොරතුරු තාක්ෂණ ශාස්ත්‍ර වලින් ඉහළට යනවා. ඒ කියන්නේ ගුරු වෘත්තිය ඒකෙන් ඉහළට යන්න පුළුවන්. මාධ්‍ය ශාස්ත්‍රය කියන්නේ මාධ්‍යවේදීන්, ඇකවුන්ටන්ට්. බුධ ගහය 10 වෙනි ඉන්න අය කියන්නේ බු අකුර වගේ තියෙනවා. ලේඛන කලාව, එළියන මේ පැත්තෙන් බුද්ධියට අධිපති ගහයනේ. බුධ සංනිවේදනයේ අධිපති ගහය. ඒ අයට මේ වගේ ඉදිරියට යන්න පුළුවන්. ඊළඟට ගුරු ගහය 10 වෙනි හිටියොත් මොකක්ද වෙන්නේ කියලා බලමු. ගුරු 10 වෙනි හිටියේ මාරම වාසනාවන්තයි. නීතිඥවරු, විනිසුරුවරු, ආගමික නායකයින්, උපදේශකවරු වගේම සමාජයේ යහපතත් කරන ගෞරවනීය වෘත්තිය මේ අයට ලැබෙනවා. කිසිම දෙයකින් වර්ධින්න නැති පිහිටීමක්. නීතිඥවරු, විනිසුරුවරු, ඒ කියන්නේ නඩුකාරවරු කියන්නේ ආගමික නායකයින්, උපදේශකවරු, මේ දේවල් ඉදිරියට යන්න පුළුවන් 10 වෙනි බ්‍රහස්පති. ඒ කියන්නේ ගුරු ගහය බලවත්වල හිටියොත්. අපි ළඟට බලමු සිකුරු ගහය. ඔයගොල්ලෝ බලාගෙන ඉන්න සිකුරු ගහය 10 වෙනි ඉන්නවනම් ඒ අයට කලාව, සිනමාව, කියන්නේ රත්තරන් බඩු වලින් ඔය ආභරණ බිස්නස් වගේ සුභෝගී භාණ්ඩ අලවිය වගේ ශේෂ්ත්‍ර වලින් විශාල ධනයක් ලැබෙනවා. සිනමා, විලාසිතා, කියන්නේ රූපලාවන්‍ය වගේ වේ. රත්තරන් බඩු කඩ දාන් ඉන්න අය එහෙම. ඒවෙන් ඉදිරියට යන්න පුළුවන්. ෆැෂන් ඩිසයින්ස් කියන්නේ 10 වෙනි සිකුරු බලවත් වෙලා ඉන්නවනම්. ඊළඟ බලමු අපි සෙනසුරු ගහය 10 වෙනි හිටියොත්. සෙනසුරු අය 10 වෙනි මුල් කාලේ රස්සාවල් ටිකක් කට්ට කන්න වෙනවා. තමන්ගේ මහන්සි ඉවසීම වැඩ කරලා දෙවෙනි භාවයේදී ස්ථාවර විශාල බිස්නස් වලින් ඉහළට යන්න පුළුවන්. ඒ කියන්නේ අපි ජීවිතයේ දෙවෙනි භාගයේදී කියන්නේ අපි මැද ස්ථාවරයේදී ස්ථාවර වෙන මැද හයියේදී වගේ. ඉදිකිරීම ශේෂ්ත්‍රයේ
කෘෂිකර්මාන්තයේ දීපල වෙළඳාම වගේ අයට සුපිරි. කියන්නේ කෘෂිකර්මාන්තයේට හොඳම ගහය තමයි ශනි. වැවිලි කටයුතු. ඒ කියන්නේ දීපල වෙළඳාම, ඒ කියන්නේ ඉඩම් විකුණන ඒවා එහෙම, ඒ කියන්නේ කෘෂිකර්මයට සම්බන්ධයි නේ ඒවා ඉඩම් මෙහෙම. සෙනසුරු ගහය 10 වෙන්නේ හිටියොත්. ඒ වගේ ප්‍රධාන ගහයුතුකින් තමයි ඔය රැකියා බලවත් වෙන්නේ. අනිත් ඒවා ගැන අපි ඉදිරියට කතා කරමු. මේවා තියෙන අය පොඩ්ඩක් බලන්න ඕගොල්ලන්ගේ රැකියා ගැන උනන්දු වෙන්න. ඒවෙන් ඉදිරියට යන්න ඕගොල්ලෝ උත්සාහ කරන්න. හැමදේම උත්සාහය කැපවීම අවශ්‍යයි. ඒවෙන් ඉදිරියට යන්න ඕන. අපි ඒක නැතුව බලන් හිටියොත් කේන්දරේ මැත්තේම බලන් හිටියොත් කරන්න බෑ. මං කිව්වේ මේ දේවල් වලින් කේන්දරේ ලියවිලා තියෙනවා ඉදිරියට යන්න පුළුවන් කියලා. ඉතින් ඔයාලගේ කේන්දරේ 10 වෙනෙකුට ඉන්නේ මොන ගහයද? නැත්නම් ඔයාලා දැනන කරන්නේ මොන වගේ රැකියාවද කියලා මට පල්ලෙහාන් කමෙන්ට් කරන්න. අපේ ලග්න ලෝකයේ channel එක ආදරෙන් subscribe කරන්න කියලා මම ආරාධනා කරනවා. subscribersලා 10 පිරුණු සැනින් මම live වීඩියෝ එකක් කරා ඔයාලත් එක්ක එකතු වෙලා නොමිලේම කේන්දර පලාපල බලන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඒ නිසා දැම්ම subscribe කරලා එකතු වෙන්න. දැන් වටිනා වීඩියෝ එකකින් නැවත හමු වෙමු. හැමෝටම තෙරුවන් සරණයි.